Lagi nam sabit. ඔන්න ඉතින් අපි ආයෙත් ආව යාළුවනේ. Welcome back to my YouTube channel. ඉතින් අදත් අපි දෙවෙනි vlog එකක් එක්ක තමයි අපි මේ එකතු වෙන්නේ. ඉතින් අපි යනවා මාතර දාන ගෙදරට. ඔයාලා අපිත් එක්ක පිරිත්හාන එකතු වෙන්න. One eternity later. එහෙනම් අපි ඒකේ අලුත්ම අප්ඩේට් එක සෙට් කරනවා. ඕකේ. අද රෑ අපි නැගිටගෙන පිළිදානවා. අද රෑ 5 වෙනි තුර So busy peoples. මේ ඉන්නේ අයිස්කාරය. අයිස්කර්. අපි කොච්චර වැඩ කරාද? කෝප 100යි හැඳි 100යි හේදුවා. කවුරු එනකොට ඒවත් යනවා මෙහෙට යනවා. ඔව් ඉතින් කඩේ ගිහලා මහන්සියනේ තින්නේ. කඩේ යන්නේ කිව්වා. ඔව් ඉතින්. අපි තමයි අද ගොඩක්ම වැඩ කරේ. මේ වැඩ භාගයක්. අද වැස්සොත් එමෙන්න ගයිද නැහැ නේ. අපි මේ නොයිස් වලින් ඉන්නේ පිරිතහන්. පිරිතහන්? කෙනෙක් පිරිත හම්බවම නිදා ගන්නවද? නිදියන්න පිරිසද රෑ 5 වන තුර. රෑ 5 වෙනකන් ඔට්ටෝ දාලා. Nice. වෙලාව 12:56යි අපි තාමත් ඇහැරියා. අපි තමයි මෙතන ඉන්න එකම බැටාලියන් එක. සෝචනීයයි. තව ටිකකින් මේ දෙන්න පොඩ්ඩක් ඉතර ඇලෙන අපිට තේකක් දෙන්න එකක් නෑ. ඕ හැබැයි. ඒක කොබ්බි නැද්ද? නෑ. දිව්වනේ කොබ්බි? නෑ. ඔයාලට කොයි වෙලේද කෝපි හම්බුනේ? අපිට කෝපි හම්බුණා, කිරි කෝපි හම්බුණා. හරි. අපිට නිකන් නිදි මරලා පොඩක් බේරි වගේ. මේ පොඩ හිමිසිනියක් තියෙනවා නිකන් නිදි මරුවම මොට්ටමලා හරි අමාරුයි. වෙන්නනවා වගේ තියෙනවා. ඒ නිදිමත වැඩි වෙලා. තව ටිකකින් ට්‍රැක් පයින්. Oh my god. අර අපිට තව ටිකකින් ඉන්න. මේ පොදින ඒ පොඩ කාලෙන්න ඔය අපිට මොනවද කරන්නේ දැන් මේ මොහරේ ගිහිල්ලා ලේට් නයිට් ගේම් හරන වෙච්ච තොපිය කරාද හරීම මෝඩයි ගන්න දෙයක් නෑ හරීම මෝඩයි ගොඩක් මෝඩයි ගොඩක්ම මෝඩයි දත් මදින ළමයි එහෙම තමයි රැට ඔයාලට කල්යාණේ ඕනද මුකුත් කල්යාණයක් ඕනේ නෑ 18යි 30යි පොරු මානසි දාන්න එපා. හරිද? ඔයාලා දාන මට තේරෙනවා. මෙයාලා නාකි ළමයි හරිම නාකියේ. මට තමයි තාම 18. ඇයි? අඩෝ. මෑන්. නෑ ශෂි. ඇත්තටම මෙහෙමයිනේ. ඒ කියන්නේ මේ තාම පරිණත වෙලා නෑ තාම. මේක වෙලා තියෙන පරිප්පුවලකයි. Hi. Hello there. පොඩි අනවසරයෙන් සිද්ධියක් වෙනවා. මේ බලන්න guys. මේ එකලා මේ මොකද්ද මේ? හරිම පව් ඇත්තටම. ඔතනදි කෙරුවා? නෑ නෑ සද්දේ පිරිත් කියනවා හොඳට බලන්න ඇත්තටම අපේ අර පොඩි විදිමත වයිබ් එක ගියා. සිද්දේවි මම
දෙවි හැක් වීගෙන කනමදෙක් වගේ හැක් වීගෙන එන්නේ ගයිස් තමයි අපි මේ මෙයා අම්මා ගිතුරු වටලප්පන් ගෙනාවා අපිට තාමත් කන්න කෑම තියෙනවා අපි ඒකනේ සැලෙන්නේ තව ටිකකින් තේ වටයක් කිරි තේ වටයක් තමනවාද කෝපි වටයක් ඒ වගේ දේවල් හම්බෙන්න පුළුවන් ඒක නිසා අපි සැලෙන්නේ නැහැ කොහොමද මේ ඉන්නේ ගයිස් එක්ස් අම්මා එක්ස් අම්මා එක්ස් අම්මා බයි අම්මා මේ ෆෝන් චාර්ජරේ නැති වෙලා අර්බුදයක ඉන්නේ hina වෙන්න එපා විපතක් වෙලා තියෙනවා මේ තියෙන යාළුවනේ මාතර බෝධිය ඇත්තටම එතන සෝජනීයයි තාත්තේ සෝජනීය සහෝදරවරුනි කන්න පරණ රොටි තියෙනවා එතන සෙට් නෑ ඔයාලට ආසයිද හිටු දෙයට වොෂ්රූම් එකේ ඉන්න ළමයි මේ දානයක් අස්සේ කරන්ට් ඔප් වෙනකොට පරණ රොටි පාන්දර එක පසුවේ විනාඩි 40යි අපි තාමත් මාතර අදා ගන්න බෑ දෙයියනේ මම මෙච්චර හැරන් ඉඳලා ඔබට මේ පසු වෙන්නේ මාතර බෝධිය පිරිත් අහන්න තමා නැවතුණා අපි දැන් කම්මැලි ගමනත් එක්ක පොඩ්ඩක් ආවා මාතර එළියට මාතර බෝඩරේ රවුමත් ඇත්තටම බෝඩරේ මේ අවස්ථාවේ ඉන්නේ බීපු ජනතාව විතරයි බෝඩරේ පාළුවට ගිහින් බීමකින් සැරිසරන වන බම්බරුන් හැර අපි වගේ අහිංසක මල් කැපලුත් ඉන්නවා මට හිරුණා ඒක අපිට බා ඒකන මේක අපිලගේ රට අපිලගේ ජාතිය back to පිරිත් ගෙදර A few moments later. දැන් වෙලාව දෙක පසුවේ විනාඩි 58යි ඕ දැන් මොන සෑහනේ දෙයියනේ ග්‍රීන් ලයිට් එක පාන්දර වෙලා තියෙන්නේ ගයිස් ඇත්තටම මේක හුල්මන් මන්දිරයක් වෙලා තියෙන්නේ ඕ හරිම කවුරුවත් ඇත්තේ සිරාඩම පොළවරේ කුඩ පිරිච්ච කපල් පුතෝ ඉන්නවත් දන්නේ නැහැ නේද කුඩ පිරිච්ච කපල් ඉන්න මේ කුඩ පිරිච්ච කපල් නෑ නේ නෑමක් දවල්ට දැන් පුතෝ මේ හරි ඕනේ තමයි ඉස්සරහ යන් ඈ කියලා මේ සැබෑ බය ජීවිත අතුරු ගිරේ පුරවයෙන් තමයි ඈ පුතුනේ කන්ට මේ ඔයාලා ඔය ඇහැකි හැකි විදිහට කන්නයි බොන්නයි කියනවට වඩා ඈ හොඳ ඒක කොහොමද ඒක මම කතා කරන්න පැති තියෙනවා හරිද දකුණේ A few moments later. good morning good morning everybody පිරිත ඉවරයි දැන් මොකද දානි මේ තමයි දානි ගෙදර අධිකාරිය අනුග්‍රහකත්වය සම්පූර්ණයෙන්ම මෙයාගේ ඔව් මෙයාගේ කාර්යතාවය දවස් දෙකක් දෙන්නේ ආපදං සමාදියා like කරන්න comment කරන්න share කරන්න